එකක් කියන්නේ දෙන්නෙක් අතර තිබුණු රිලේෂන්ෂිප් එකක් කැඩිලා බිඳලා යන අවස්ථාවක්. සමහර විට බ්‍රේක්අප් එක ඇති වෙන්න දෙන්නම මැදිහත් වෙන්නත් පුළුවන්. සමහරට ඒකට එක්කෙනෙක් මූලික වෙන්නත් පුළුවන්. නමුත් බ්‍රේක්අප් වෙලා යන කෙනත් බ්‍රේක්අප් වෙලා ඒකට මුහුණ දෙන කෙනත් දෙන්නගෙම තියෙන මානසිකත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස්. බ්‍රේක්අප් එකට මුහුණ දෙන කෙනා දැඩිසේ වේදනාවට පත් වෙන අවස්ථාවේදී බ්‍රේක්අප් වෙන්න තීරණය කරන කෙනාගේ මනස මොන වගේද? අපිට ගොඩක් දේවල් හිතෙනවා. එයා නම් ගොඩක් සතුටින් ඇති කියනවා. බ්‍රේක්අප් එකෙන් පස්සේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒක. එයාට කොහොමද පුළුවන් වුණේ මාව දාලා යන්න? එයාට දුකක් නැද්ද? එයා එක දවසකින්ම මේ තීරණය ගත්තද? අනේ ඇත්තටම ගොඩක් බ්‍රේක්අප් වල එයා රිලේෂන්ෂිප් එක අවසන් කළේ ඒ දවසේ නෙවෙයි. එයාගේ මනස ඒ තීරණය ගන්න පටන් අරගෙන තිබුණේ ගොඩක් කලින්. හැබැයි බ්‍රේක්අප් එකට මුහුණ දෙන කෙනා ඒක දැනගෙන ඉන්නේ නැහැ. සයිකොලොජි වල කියන විදිහට කෙනෙක් රිලේෂන්ෂිප් එකක් අතහරින්න කලින් එයාගේ මනස තුළ ඉමෝෂනල් ඩිස්ටන්ස් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ශරීරයේ රිලේෂන්ෂිප් එකේ හිටියත් හැඟීම් වලින් ටිකෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. මුලදී එයා ඒක කාටවත් කියන්නේ නැහැ. සමහර වෙලාවට ඒක එයාටවත් පැහැදිලි නැහැ. හැබැයි එයා කලින් වගේ එක්සයිට්මන්ට් එකෙන් කතා කරන්නේ. හරිම කාම් ඇන්ඩ් ක්වයට් විදිහට තමයි කතා කරන්නේ. කලින් වගේ ෂෙයා කරන්නේ නැහැ. කලින් වගේ කෙයා කරන්නෙත් නැහැ. කලින් වගේ ඔයා වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්නෙත් නැහැ. ඔයා වෙනුවෙන් කාලය, එයාගේ ශ්‍රමය, එයාගේ ධනය කිසිම දෙයක් එයා කැප කරන්නේ නැහැ. මේ කාලෙදී එයාගේ මනස ඇතුලේ කන්ෆ්ලික්ට් එකක් වෙනවා. ඉන්ටර්නල් කන්ෆ්ලික්ට් එකක්. එක පැත්තකින් එයා හිතනවා මේ රිලේෂන්ෂිප් එක තියාගන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් මට මේකෙන් කිසිම වැඩක් නැහැ. මේක තිබුණොත් අපි දෙන්නටම දුකක්. තවත් ප්‍රශ්න තියෙනවා. කිසිම සතුටක් නැහැ. මේ දෙක අතර ලොකු සටනක් ඇති වෙනවා. මේ නිසා සමහර අය සති ගණන්, මාස ගණන් මේ තීරණය අතර ජීවත් වෙනවා. බ්‍රේක්අප් එකෙන් පස්සේ ඇත්තටම බ්‍රේක්අප් එකට මුහුණ දෙන්න ඔයා අඬනවා, දුක් වෙනවා, වැළපෙනවා, කන්නේ බොන්නේ නැහැ. හැබැයි එයා හරිම නෝමල් වගේ ඔයාට පේනවා. ඒ ඇයි? සයිකොලොජි වලට අනුව එයා ග්‍රීවිං ප්‍රොසෙස් එක රිලේෂන්ෂිප් එක ඇතුලේ ඉද්දිම පටන් අරගෙන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මාස ගන්නකටම කලින් එයා මේ දුක පහු කරගෙන යන්න පටන් අරගෙන තිබිලා තියෙනවා. එයා දැන්ටමත් හිතලා තියෙනවා. එයා දැන්ටමත් තීරණය කරලා තියෙනවා. ලොස් එක ප්‍රොසෙස් කරලා තීරණය කරලා තියෙනවා. ලොස් එක ප්‍රොසෙස් කරලා තියෙනවා. ඔයාට බ්‍රේක්අප් එක අද වෙද්දී එයාට ඒක සති ගානකට කලින් පටන් ගත්ත ජර්නි එකක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒක දන්නේ නැහැ. එයාගේ මනස කොයි විදිහට වැඩ කරනවද කියලා ඔයා දන්නේ නැහැ. ඔයා දැනගෙන හිටියෙත් නැහැ. ඔයාට අන්තිමට ලැබෙන්නේ ෆයිනල් ඩිසිෂන් එක විතරයි. මං හිතන්නේ ගොඩක් රිලේෂන්ෂිප්ස් වල මේ දේ තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. Does that mean they never loved you? Never. මේක වැදගත්. This is very important. කෙනෙක් රිලේෂන්ෂිප් එකකින් ඉවත් වුණා කියලා එයා කිසිදාක ආදරය කළේ නැහැ කියන එක අදහස් වෙන්නේ නැහැ. එයා සමහරවට පණ වගේ ආදරය කරලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ආදරය තිබුණත් ආදරය ගැන විශ්වාසයක් නැති වෙලා වෙන්න පුළුවන්. ආදරය තිබුණත් මානසිකව ඒ වෙනුවෙන් වෙහෙසෙන්න යාට බැරි වෙන්න වෙලා තියෙන්න පුළුවන්. සමහරට ආදරය තිබුණත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් ඔයාලට උදා වෙලා තියෙන්නත් පුළුවන්. ආදරය තිබුණත් ඒ ආදරේ හැන්ඩල් කරන්න තරම් එයාට කැපැසිටි එකක් නැති වෙන්නත් පුළුවන්. ගොඩක් දේවල් මේකට බලපානවා. ඇත්තටම කිව්වොත් හાર્ඩ් ට්‍රුත් එක තියෙනවා. ඒ තමයි බ්‍රේක්අප් එකේ අමාරුම දේ. මේක තමයි ගොඩක්ම අමාරු දේ. අපිට ලැබෙන අවසාන තීරණය විතරයි. ඇත්තටම ඔයාට ලැබුණ අවසාන තීරණය විතරයි වෙන්නේ නැති. අන්තිමට එයා කියන්නේ නැති අපි මේ සම්බන්ධය නවත්තමු කියලා. That is the final decision. ඔයාට ලැබුණ එක විතරයි. එයාගේ මනස ඇතුලේ මාස ගාණක් ගිය සටන අපි දකින්නේ නැහැ. අපිට පේන්නෙත් නැහැ. හැබැයි අපිට පේන එකම දේ අපිට ඇහෙන දේ අර වචන ටික පමණයි. ඒ නිසා තමයි අපිට හැමදේම එක දවසකින් වෙනස් වුණා වගේ දැනෙන්නේ. අනේ එයා වෙනස් වෙලා ගියා. එයා එකපාරට වෙනස් වුණේ කොහොමද? නමුත් අපි නොදන්නවා වුණාට, ඔයා නොදන්නවා වුණාට එයා ඉන්ටර්නලි සෑහෙන කාලයක් තිස්සේ ගොඩක් චේන්ජස් වලට එයාගේ හදවත, එයාගේ මනස මුහුණ දෙලා තියෙනවා. හැබැයි එයාට බ්‍රේක්අප් පේන් එක බ්‍රේක්අප් වුණ වෙලාවෙදී නම් දැනෙන්නේ නැහැ.
ඇයි මොකද එයා සෑහෙන වෙලාවට ගත්තොත් එයා රෙඩි වෙලා හිටියේ. එයාගේ මයින්ඩ් එක රෙඩි. එයාගේ මයින්ඩ් එක මේ බ්‍රේක් අප් එකට රෙඩි. නමුත් ඔයාගේ මනස, ඔයාගේ හදවත කිසිම විදිහකින් ඒ සඳහා රෙඩි වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාට දරා ගන්න බැරි පේන් එකක් අනිවාර්යයෙන්ම එනවමයි. එයාට වඩා ලොකු පේන් එකක් බ්‍රේක් අප් මොමන්ට් එකේදී නම් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවමයි. හැබැයි එයාට ඒක නොදන්නවා වෙන්න පුළුවන්. මොකද ගොඩක් දුරට හේතුව එයා ඒ සඳහා මුලදී ඉඳලම රෙඩි වෙලා හිටපු නිසා. ඇත්තටම එයා යන්න තීරණය කළා කියලා ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. එයාගේ තීරණය කියන්නේ ඔයාගේ වටිනාකම ගැන තියෙන වර්ඩික්ට් එකක් නන් නෙවෙයි. සමහර වෙලාවට ඒක රිලේෂන්ෂිප් එකක් ගැනගත් තීරණයක් පමණයි. මං හිතන්නේ බ්‍රේක් අප් එකකදී එයාගේ මනසත් කොහොමද වැඩ කළේ කියලා දැනගෙන ඉන්න එක ඔයාටත් ලොකු උපකාරයක් වෙයි ඔයාගේ හිත ඉක්මනට හදාගන්න. ලේසි නෑ. ඒක මං හොඳටම දන්නවා. හරිම අමාරුයි. නමුත් කෙසේ හෝ අපි සිත සදාගත යුතුමයි. මොකද නැත්නම් ඔයාට ඉස්සරහට යන්න හරිම අමාරුයි. ඉතින් ඔයාට නොකැඩි, නොතැවි, නොවැටි ඉස්සරහට යන්න ශක්තියක් වෙන්න අපි සූදානම්. නැවතත් එකතු වෙන්න හිතට හඬක් සමගින්.